හලෙලුයා ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේගේ නාමය ගෞරවයට මහිමයටපත් වේවා. අද දවසේ දේව වචනය මෙනෙහි කරමු. යෙසායා පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ කොටසක්. එබැවින් මාගේ සෙනග දැනුම නැතුව අයින් වහල්කමට ගියෝය. හලෙලුයා. උන්වහන්සේගේ වචනේ ඊටමත් වැදගත් දෙයක් කියනවා. එබැවින් මාගේ සෙනග දෙවියන් වහන්සේ කියන උන්වහන්සේගේ සෙනග දැනුම නැතුව අයින් වහල්කමට ගියෝය. ඔවුන් වහල්කමට ගිහිලා තියෙනවා. මොකක් නිසාද? දැනුම නැති නිසා. දැනුම නැති නිසා වහල්කමට ගියා කියලා. එදා ඊශ්‍රායල් ජනතාවට දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේ දුන්නා. නමුත් ඔවුන් ඒ දැනුම නැතුව ඒ ව්‍යවස්ථාව පිළිබඳව අනාගත වාක්‍ය පිළිබඳව දැනුම නැතුව වහල්කමට ගියා කියලා කියනවා. ඒ වගේ අද දවසේදීත් මතක තබා ගන්න. අද බොහෝ කිතුණුව ඉන්නවා. ඔවුන් ඇල්මැරිලා ප්‍රාණවත් නැහැ. ඔවුන්ගේ ජීවිත මලානික වෙලා. ඇයි ඒ? ඔවුන්ගේ ජීවිතවල දැනුම නැහැ. මොකක්ද දැනුම කියන්නේ? දැනුම කියන්නේ උන්වහන්සේගේ වචනය පිළිබඳ හෙළිදරව්ව. ඒක තමයි දැනුම කියන්නේ. ඔබ දන්නවද අද මිනිස්සු ඉන්නවා දේව වචනය දන්නවා. නමුත් ඔවුන්ට හෙළිදරව්ව නැහැ. ඒ හෙළිදරව්ව නැති නිසා මොකද වෙන්නේ? සාතන්ට පුළුවන් ඊටමත් ඉක්මනින් ඔවුන්ව පරාජයටපත් කරන්න. එදා ඒ වගාවට ආව සර්පයා ඇවිල්ලා ඇහුවා දෙවියන් වහන්සේ මොනවද කිව්වේ මේ ගස ගැන, මේ ගෙඩි ගැන. එතකොට ඒවා ඒ දෙවියන් වහන්සේ කියපු දේ ඒ සර්පයාට කිව්වා. නමුත් ඒවාට හෙළිදරව්ව තිබුණේ නැහැ. ඒ නිසා මොකද කරේ? සර්පයා ඒවව රැවට්ටුවා. කිව්වා ඔබ දෙවියන් වහන්සේ ඔබ නසිනවා කිව්වට මේක කෑවහම ඔබ නසින්නේ නැහැ. ඔබ මොකද වෙන්නේ? දෙවියන් වහන්සේට සමාන වෙනවා කියලා. එවිට මොකද උනේ? ඒවා රැවටුණා. රැවටිලා ඒ පාපයට වැටිලා තමන්ගේ පුරුෂයාවත් පාපයට ඇදගෙන ගියා. ඉතින් මොකක්ද මෙතන පේන්නේ? අපිට වචනය දැනගත්තට මතේ එළිදරව්ව තියෙන්න ඕන. දෙවියන් වහන්සේගේ එළිදරව්ව තියෙන්න ඕන. එදා යේසුස් වහන්සේව වනාන්තරයේදී සාතන් 3 වරක් පරීක්ෂා කරනකොට මොනවද සාතන් කතා කරේ? සාතන් කතා කරේ දේව වචනේ. නමුත් යේසුස් වහන්සේට හෙළිදරව්ව තිබුණා. යේසුස් වහන්සේ මොකද කරේ? සාතන්ට දේව වචනයෙන්ම පිළිතුරු දුන්නා. ඒ නිසා අද දවසේ අපිට මොකක්ද අවශ්‍ය කරන්න? දේව වචනය පිළිබඳ හෙළිදරව්ව අවශ්‍යයි. දැනුම අවශ්‍යයි. නැත්නම් ඔබ මොකද වෙන්නේ? දේව වචනය ඔබ කියුවත් ඔබ වහල් භාවයටපත් වෙනවා. ඔබ දන්නවද දේව වචනේ කොතනකවත් කියලා නැහැ දේව වචනේ කියවන්න කියලා. එහෙනම් මොකක්ද කියලා තියෙන්නේ? දේව වචනේ මෙනෙහි කරන්න කියනවා. මෙනෙහි කරනවා කියන්නේ මොකක්ද? නැවත නැවත කියනවා. නැවත නැවත කියවමින් මොකද කරන්නේ? ඒ පිළිබඳ හෙළිදරව්ව ලබා ගැනීමට උත්සාහ කරනවා. ශුද්ධාත්මයන් වහන්සේගෙන් අසන්න. එවිට මොකද වෙන්නේ? උන්වහන්සේ දේව වචනේ පිළිබඳ සැබෑ හෙළිදරව්ව දෙයි. එවිට මොකද වෙන්නේ? ඔබට මේ ජීවිතය සම්බන්ධ දැනුම ලැබෙනවා. හලෙලුයා. ශුද්ධාත්මයන් වහන්සේ මේ ජීවිතය සම්බන්ධව දැනුම ඔබට ලබා දෙනවා. එවිට මොකද වෙන්නේ? මේ ජීවිතය පිළිබඳව ඔබට දර්ශනයක් ඇති වෙනවා. දැක්මක් ඇති වෙනවා. ඔබගේ දැක්ම පුළුල් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ආනුභාවය ඔබ තුල වැඩි වෙනවා. එවිට ඔබ කවදාක්වත් මේ ජීවිතයේ යක්ෂයාටවත් කාටවත් පරාජයටපත් වෙන්නේ නැහැ. මොකද ඔබට දෙවියන් වහන්සේගේ දැනුම, දෙවියන් වහන්සේගේ හෙළිදරව්ව තිබෙනවා. ඒ නිසා අද දවසේ වචනේ අපි නැවත වාරයක් මෙනෙහි කරමු. එබැවින් මාගේ සෙනග දැනුම නැතුවයි වහල්කමට ගියෝය. හලෙලුයා. ඔබට දැනුම ලැබෙනවා නම් ඔබ මොකද වෙන්නේ? ඔබ නිදහස්කමටපත් වෙනවා. ඔබගේ ජීවිතේ තවත් දුරට වහල් භාවයක් නැති වෙනවා. ඔබ නිදහස් වෙනවා. ඔබ නිදහස් වෙනවා පමණක් නෙවෙයි, ඔබට උන්වහන්සේගේ තුල අනිත් අයවත් නිදහස් කරන්නට ඔබට උන්වහන්සේගේ කරුණාව ලැබෙනවා. ඇයි? ඔබට දැනුම තිබෙන නිසා. ඒ නිසා අද දවසේදී මතක තබා ගන්න. උන්වහන්සේට කියන්නේ ස්වාමිනී මට දේව වචනය පිළිබඳ හෙළිදරව්ව ලබා දෙන්න. ඔබ දේව වචනේ කියවන්න, මෙනෙහි කරන්න. මෙනෙහි කරමින් උන්වහන්සේගෙන් හෙළිදරව්ව ඉල්ලන්න. දේව වචනේ අසන්න. අසලා උන්වහන්සේගේ හෙළිදරව්ව ඉල්ලන්න. උන්වහන්සේ ඔබට හෙළිදරව්ව ලබා දෙමින් ඔබගේ ජීවිතය ශක්තිමත් කරයි. එවිට මොකද වෙන්නේ? ඔබ දවසින් දවස නිදහස් වෙයි. නිදහස් වෙමින් මොකද වෙන්නේ? ඔබ උන්වහන්සේ තුල ජයග්‍රාහීව ඉදිරියට යනවා. අපි යාඥා කරමු. ආදරණීය පියාණන්, ඔබට ස්තුති කරනවා ඔබ වහන්සේගේ මේ වචන නිසා. ස්වාමිනී දැනුම නැතුවයි අපි වහල්කමට ගිහිල්ලා හිටියනම් අපි හැම කෙනෙක්ම ස්වාමිනී
දැනුම ලබා දීලා ඒ හෙළිදරව්ව ලබා දීලා ඔබ වහන්සේ අපේ හැම කෙනෙකුම නිදහස් කරන නිසා ස්තුති කරනවා. මා යාඥා කරනවා පියාණන් මේ වචන අසන සියලු දෙනා ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා අද දවසේ සියලු අනතුරු වලින් සියලු ආබාධ වලින් සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න. ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන්ට මඟ පෙන්වන්න. ඔවුන්ගේ සියලු කටයුතු ඔබ වහන්සේ සාර්ථක කර දෙන්න. ඔවුන්ට ජය සතුට ප්‍රීතිය ඔබ වහන්සේ ලබා දෙන්න. යේසුස් වහන්සේගේ බලවන්ත වූ ජීවමාන නාමයෙන් ඉල්ලනවා. ආමෙන්. ඔබ සැමට ජේසු පිහිටයි. ජයග්‍රාහී දවසක්